ruby blue කියන colour. ඇඳේ නෙමෙයි අතේ. ඒක මම කියනවා. My YouTube channel ඔන්න කාලෙකට පස්සේ මම වීඩියෝ එකක් කරන්න හිතුවා. චූටි කාලෙකට පොඩ්ඩක් වීඩියෝස් නතර කරලා තියන්න ඕන. මොකද මගේ ලැප්ටොප් එක මිසින් ගියා. ඊට පස්සේ අලුත් එකක් ගත්තා. ඊට පස්සේ චුට්ටක් කාලෙ මදි වුණා සමහර දේවල් එඩිට් කරගන්න. ඉතින් කාලෙකට පස්සේ ඔයාලා හැමෝම හම්බෙන්න ආවා. ඔන්න ඉතින් අද දවසේ ලෑස්ති වෙන්නේ කතා කරන්න විශේෂයෙන් අපේ ගෑනු ළමයිට වැදගත් වෙයි කියලා හිතන ටොපික් එකක් ගැන. ඉතින් මේකප් ප්‍රොඩක්ට්ස් ගැන තමයි අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. නිතරම මට එන මෙසේජස් තමයි ගොඩක් වෙලාවට මගේ Instagram එකේ, ස්පෙෂලි මගේ Instagram එක හරහා සහ Facebook එකෙන් මොනවද ඔයා ගන්න ලිප්ස්ටික්, මොනවද ඔයා ගන්න mascara, මොනවද ගන්න ෆවුන්ඩේෂන් එක කියලා ගොඩාක් ප්‍රශ්න මට හැමතිස්සෙම ඉන්බොක්ස් එකට එනවා. ඉතින් ඉන්ඩිවිජුවලි රිප්ලයි කරනවා මම සමහර අයට. හැබැයි සමහර අයගේ මෙසේජස් මට මිස් වෙනවා. ඉතින් මේ මිස් වෙන අයට තමයි අද මේ වීඩියෝ එක මම කරන්නේ. දැන් මම පෙන්නන්න ලෑස්ති වෙන්නේ මම යූස් කරන ලිප්ස්ටික් මොනවද කියලා මුලින්ම. මම ගාගෙන ඉන්න ලිප්ස්ටික් එකම පටන් ගන්නම්. රෙඩ් ලිප්ස්ටික් එක සාමාන්‍යයෙන් දැන් අවුරුදු 10ක් 15ක් විතර තිස්සේ යූස් කරන රෙඩ් ලිප්ස්ටික් එක. يعني එකම එක මේන් රෙඩ් ලිප්ස්ටික් එකක් තියෙනවා. ඒ මේ ලිප්ස්ටික් එක තමයි Ruby Woo MAC brand එකේ. මේක මම ළඟදී අලුත් එකක් ගෙන්න ගත්තා. මොකද මගේ පරණ එක ඉවර වෙලා. ඉවරයි කියන්නේ කවුරුට්ටක් තියෙනවා ඉන්නේ. නමුත් ඒක ඉවරටම ඉවර වුණාම මට එකක් ආවේ නෑනේ. ටික කාලෙකට මොකද මම ලංකාවෙන් ප්‍රොඩක්ට්ස් ගන්නවා හරි අඩුයි. ස්පෙෂලි මේ ලිප්ස්ටික් ඒවා මේවා. මොකද සමහර ෆේක් ඒවා තියෙන නිසා මේ මගේ ලිප්ස් වලට හරියට කියන්නේ අපේ ලිප්ස්ටික් දානකොට ලිප්ස් වලට අල්ලන මේ ලිප්ස්ටික් තියෙනවා. ඒ කියන්නේ ගෑල්ලමයිට තේරෙන්නේ නැතුව මොනවද කියන්නේ කියලා. ඒ කියන්නේ සමහර ලිප්ස්ටික් තියෙනවා අපි චුට්ටක් මොන හරි කාපු ගමන්ම මේ ලිප් කලර් එක එහෙම පිටින්ම අපේ ලිප් එකෙන් යනවා. ඉතින් මේ Ruby Woo කියන ලිප් කලර් එක සාමාන්‍යයෙන් මගේ ලිප් එකේ හොඳටම හිටින ලිප්ස්ටික් එකක්, රෙඩ් ලිප්ස්ටික් එකක්. ඉතින් මම ඒකම යූස් කරන්න try කරනවා හැමතිස්සෙම. ඉතින් මම මගේ යාළුවෙක් හරි නැත්නම් තාත්ති හරි පිටරට ගියොත් මම අනිවාර්යෙන්ම ගේන්නේ කියන රෙඩ් ලිප්ස්ටික් එකක් තමයි මේ Ruby Woo කියන කලර්. මම ඒක නම් සාමාන්‍යයෙන් මේ ඩේලි මම දාන මේකප් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අයිලයිනර්, mascara, eyebrows චුට්ටක් අඳිනවා, lip liner and lip color එක මම අනිවාර්යෙන් ඩේලි කොහේ හරි එළියට යනකොට දාන එක. නැත්නම් අර heavy makeup දානකොට මම usually use කරන වෙනමම lipstick ටිකක් තියෙනවා. ඒක මම මුලින්ම කියන්නේ මම සාමාන්‍යයෙන් මේ daily makeup එකට දාන lipstick ටික. මම use කරන තව lipstick එකක් තමයි මේ Devoted to Chili කියන lipstick එක. මේක තමයි මම use කරන්නේ. red shade එකක් නෙමෙයි. මේක ටිකක් ඔයගලන්ට පේනවා ඇති මේ colour. නිකන් orange shade එකක්. මේ ඒක මම හරි කැමති. මේකප් නැතුව හරිම ලස්සනට මගේ ස්කින් කලර් එකත් එක්ක යන ෂේඩ් එකක් මේක. ඒකත් MAC brand එකේමයි. ඒ දෙක තමයි මම ගොඩක් වෙලාවට මේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ මම orange shade එකක් දාගෙන ඉන්නවා දැක්කොත් මේ අනිවාර්යෙන් Devoted to Chili by MAC. එහෙම නැත්නම් red shade එකක් දාගෙන ඉන්නවා දැක්කොත් ඒක අනිවාර්යෙන් Ruby Woo by MAC. මේක Rihanna brand එකේ M12 මේක නම් නිව් පැත්තට ගොඩක් බර එකක්. මේක මට ඉන්ට්‍රොඩියුස් කරේ ඇත්තටම මගේ ෆස්ට් ටෙලිඩ්‍රාමා එකේ මගේ මේකප් ආටිස්ට්. මේක නම් මේකප් ඇතුළත නැතුව දෙකටම යූස් කරන්න පුළුවන්. මේ බර්ජුවා මම හිතනවා මම ප්‍රොනවුන්ස් කරා හරි කියලා. ඒකේ රූජ් එඩිෂන් එකේ වෙල්වෙට් කියන නම්බර් 7. මේක නම් හැබැයි ගොඩාක් කලින් මම දැන් යූස් කරනවා. ඒක මාරම ලස්සන අමුතු නිකන් purple pink වගේ එහෙම දෙන ෂේඩ් එකක්. ඒකට මම මාරම කැමතියි.
මේ මම දන්නේ මම මාර වාසයි සහ ඒකත් ගොඩාක් වෙලාවට ලිප් එකේ කියන්නේ හෙන වෙලාවක ලිප් එකේ රැඳිලා තියෙනවා. හැබැයි මේ මෙන්න මේ devoted to chili කියන එක නම් ටිකක් මට ලිප් එකෙන් යන්න බලන කලර් එකක්. නමුත් මම මේ කලර් එකට මාර ආසයි සහ ඒ අර orange shades වලින් මගේ ලිප් එකේ ගොඩක්ම රැඳිලා තියෙන ලිප්ස්ටික් එකක් තමයි මේ devoted to chili කියනවා. ඒ මම සාමාන්‍යයෙන් මේකප් දාන්න නැතුව මේ චූටි මෙන්න මේ දාලා තියෙන චූටි මේකප් එකත් එක්ක young shades මේකප් දැම්මහම මෙන්න මේක නම් මේ පුදුම පරණ මේ මිස් රෝස් එකේ පුදුම පරණ එක ඔයාලා හැමෝම දන්න ඇති තිසර අයියාව මේකප් කරන එයා මට මුලින්ම ගරසරප එකේ හරි මොකක් හරි කොහොම හරි මට මේකප් කරපු වෙලාවක දැන් හුඟක් කල එයා මට මේක දීලා ගියා ටච් අප් කරගන්න කියලා. ඊට පස්සේ මට එයාව ආයේ හම්බුන්නේ නැහැ. ඉතින් ඒ කාලේ නම් තියෙන එකක්. ඒක නම් නිකන් හෙනම පින්ක් ෂේඩ් එකක්. මේ හරි ලිප්ස්ටික් ඒ හැමම පැත්තකට තිබ්බොත් මම යූස් කරන මේ ටික යූස් කරන මස්කාරා එක මම ඔයගලන්ට පෙන්නන්නම්. L'Oreal එකේ Lash Paradise. මෙන්න මේ මස්කාරා එක තමයි මම දැන් යූස් කරන්නේ. මේක මට gift එකක් හම්බ වුණ එකක්. මගේ අම්මගේ යාළුවෙක්ගෙන්. මේක මාරම ලස්සනයි. මට මේ දැන් මේ මස්කාරා මේක තමයි ගාලා ඉන්නේ. ඒක ගාලා තියෙන හින්දා නිකන් ලොකුවට පේනවා නේද ලෑෂස් තියෙනවා වගේ. නමුත් මගේ ලෑෂස් හරිම පොඩ්ඩයි තියෙන්නේ. එතකොට අනිත් දේ තමයි මම යූස් කරන අයිලයිනර් එක. ලක්මේ එකේ මෙන්න මේ waterproof no smudge lasts up to 24 hours කියන මෙන්න මේ eyeliner pencil එක තමයි මම use කරන්නේ මේ යට line. මම සාමාන්‍යයෙන් daily උඩ line එක දානවා හරිම අඩුයි. eyebrows අඳින එක මෙන්න මේ තඩි pencil එක. ඉතින් මේ තඩි eyebrow pencil එක මම ගත්තේ ඕෂියාකින් iMagic Professional Cosmetics dark brown number 3 කියන එකෙන්. ඒක හරිම cute. කියන්නේ මේ බාන්නේ තියෙන විදිහ නිකන් ෆ්ලැට් නිකන් පෙන්සිල් එකක් ඒකනේ. එතකොට ඒක ෂාපන් කරන්න මොනවත් නැහැ. මෙන්න මේ නූල මෙහිම වටේට ඇද්දාම තමයි ඒක උම මතුවෙන්නේ. ඒක හරි ඉන්ට්‍රෙස්ටිං වෙනවා මට ගන්න ආස හිතෙනවා. ඔයි මේක මේ මෙහෙම ඇඳේ නෙමෙයි අතේ ඇඳවම ගොඩාක් ලොකුවට මෙහෙම ඇඳෙන්නේ නැහැ මේ. කියන්නේ ඔයගලන්ට පේනවා ඇති ඒ ෂේඩ් එක හරිම නිකන් මන් දන්නේ මේ බලන්න. නිකන් හරි නැචරල් ලුක් එකක් දෙන්නේ ඒක ඇඳහම මේ එම ලොකුවට ඇඳෙන්නේ නැහැ. නමුත් ෆිල් වෙන ටික හොඳට ෆිල් වෙනවා. දැන් මගේ මේ කැලෑවක් වගේ අයිබ්‍රෝස් වැවිලා තියෙන ඒකද මට නීට් එකට ඇඳ ගන්න බෑ අතරම මේ ටිකේ. නමුත් මේ අර මේ මම ආස මෙන්න මේ ෂේඩ් එක මම සාමාන්‍යයෙන් කළු පාටින් අයිලයිනර් නෙමෙයි මේ eyebrows අඳින්න කැමති නැති කෙනෙක්. ඉතින් මේක තමයි මම යූස් කරන eyebrow pencil එක. මම daily use කරන මගේ lip liner එක. lip liner එක නම් සමහර වෙලාවට වෙනස් වෙනවා. මම ගොඩාක් වෙලාවට ගන්න නිකන් maroon shade එකක්. මේ දැන් ගාලා ඉන්නේ එහෙම shade එකක්. යම් maroon වලට maroon color එකට හුරු එකක් තමයි මම ගොඩාක් වෙලාවට ගන්නේ. මේ මොකද මම හිතනවා ඒකින් මගේ lips ගොඩක් ලස්සනට highlight වෙනවා කියලා. මෙන්න මේ තමයි ඒ shade එක. මේක මට මතක විදිහට mahogany කියලා color එකක්. Viana brand එකේ තමයි මට මතක විදිහට. ඉතින් ඔන්න ඔය products ටික තමයි ඔන්න daily use වෙන main products. foundation වලට යන්න කලින් මට මිස්සුන තව lipstick එකක් තියෙනවා. ඔයාලට පෙන්නන්න. මේක තමයි MAC එකේ එක liquid to matte lipstick එකක්. dance with me. අපේ අම්මි මට gift කරා මේක. එක liquid base එකක්. නමුත් ගෑවට පස්සේ matte finish එකක් එනවා. ඒක හරිම නිකන් dark red එකක්. නිකන් purplish red mix ගතියක් තියෙන එකේ. උයි මම මේ ළඟදී ගිහිල්ලා ගත්තා මේ ඕස්ට්‍රේලියාව වලින් මේක නම් ගත්තේ මේ Ruby True කියන මේ red එක. මේක locked kiss ink. මේකත් MAC එකක්. මේක හැබැයි මගේ lips වලට එච්චර ලොකුවට set වෙන්නේ නැහැ. මෙන්න මේක. මේ shade එක. ඒක නිකන් bright red එකක්. මෝතු bright red එකක් ඒක.
තව එකම එක ලිප්ස්ටික් එකක් තියෙනවා ඒක මේ purple shade එකක් මෙන්න මේක. එකක් MAC brand එකේ Flat Out Fabulous ඒක නම. ඒ තමයි මම use කරන purple lipstick එක තියෙන්නේ. හරි. දැන් ඇත්තටම lipstick ගැන අවසන්. දැන් යන්න ඉස්සෙල්ලා අපේ foundation ගැන කතා කරොත් මම use කරන්නේ මේ ටිකේ දිගටම use කරේ මම මේකත් ගත්තේ ඖෂධයකින් මේ She Glam එකේ foundation එක. මේක wheat මම හරිම පොඩ්ඩක් use කරන්නේ මොකද හරිම චුට්ටක් ඇත්තට මේකෙන් use කරන්න ඕනේ. මාර coverage එකක් තියෙනවා සහ මගේ skin එකට මාර විදියට මේ චූටි තිතක් නෙවන් දැන් තිබ්බේ. ඒ තිතන පෙබන් මාර ලස්සනට මගේ skin එකට ඒක මේ හොඳට blend වෙනවා ඒ color එක. මේ පොඩි brightness එකක් දෙනවා. මේ මාරම ලස්සනයි මේ shade එක. මම concealer වලට use කරන්න ආසම concealer එක තමයි මේ කියන්න චූටි යන්නේ මේක මම දිගේ එක තමයි කියන්නේ මේ ලොකු size එක තමයි මම order කරේ. හැබැයි ඒකේ size එක හරියට දාලා තිබ්බේ නැහැ. ඉතින් මට මෙන්න මේක තමයි ආවේ. Tarte එකේ මේ shape tape. ඒකේ මේ medium එකේ 35N කියන color එක. තව concealer එකක් තියෙනවා. ඒක මම ගත්තේ ළඟදී. Hourglass එකේ concealer එකක්. ඒක Topaz Vanish. අනිත් එක තමයි concealers නම් ගොඩක් තියෙනවා. අනිත් එක තමයි මෙන්න මේක. Maybelline එකේ multi use concealer එක number 7 මම use කරනගේ මේ පාටට හරියන එක මේක. දැන් බලමු මම use කරන powder මොනවද කියලා. Studio MAC Fix NC41 powder එක use කරනවා. මේ powder එක අපේ අම්මා මට දුන්නේ. මම හිතන්නේ යාට මේ shade එක ටිකක් dark වුණා. ඉතින් අනිත් මම මේ මෑතකදී purchase කරපු හොඳම powder එක Charlotte Tilbury එකේ Airbrush Flawless Finish එකේ medium 2. flawlessම තමයි මේ finish එක. ඒක මම අර මම මුලින්ම පෙන්නපු mascara එකට අමතරව heavy makeup ගාපු වෙලාවට use කරන තවත් mascara එකක් තමයි මෙන්න මේ Sephora එකේ මේ mascara එක. මේක ඇත්තටම මම ස්වීඩන් වල show එකකට ගියපු වෙලේ ඒගොල්ලන් මට gift කරපු mascara එකක්. ඉතින් මම ඇත්තටම ගන්න ගියේ නමුත් එයාලා මට ඒක අරන් දුන්නා. ඒ වගේ ලස්සන හිත් තියෙන ගොඩක් අය ඉන්නවා මේ ලෝකේ. මේක waterproof කියලා තිබ්බට මේක මම සාමාන්‍යයෙන් normal face wash එක දැම්මම යනවා. හැබැයි මේක ටිකක් යනවා හොරයි. ඉතින් ඒ යන්නේ නැති හින්දා මම සාමාන්‍යයෙන් waterproof mascara අයින් කරන්න use කරන්නේ petroleum jelly. 2013 විතර ඉඳන් use කරන්නේ ඒක. මගේ mascara යවන්න සහ අර මේ මම කිව්වේ අර යන්නේ නැති ලිප්ස්ටික් ඒ කියන්නේ ස්පෙෂලි අර මම පෙන්නුවේ මේ liquid to matte මේ වගේ ලිප්ස්ටික් උත් සමහරවල් ලිප් එකෙන් ෆුල්ම ෂේඩ් එක යන්නේ නැතිකොට මම යූස් කරන එකම දේ තමයි petroleum jelly. ඊළඟට contour ගැන කතා කරොත් මම යූස් කරන්නේ මෙන්න මේ palette එක. මේක multi use එකක්. මම සාමාන්‍යයෙන් අර daily මේ දාන චූටි මේකප් එකට මම මේ චුට්ටක් ඇහැව්ඩ මේ ෂැඩෝ එකක් විදිහට මේ ෂේඩ්ස් දෙකක් විතර යූස් කරනවා. බ්ලෂ් වලටත් මේක යූස් කරනවා. ඒ වගේම කොන්ටුවර් කරන්නත් මෙන්න මේ ඩාර්ක් ෂේඩ් එක යූස් කරනවා. ඉතින් මේ පැලට් එක මිස් රෝස් එකේ පැලට් එකක්. මේක මම ගත්තේ කැන්ඩි එකකින්. මේක මම අලුතෙන් මට ඔස්ට්‍රේලියාවලින් ගිෆ්ට් කරපු එකක් Kylie Cosmetics එකේ. මේකේ ෂේඩ්ස් උත් යූස් කරනවා. මේකට ඇක්චුවලි වලට පුරු ෂේඩ්ස් ටිකක් තියෙනවා. එතකොට මෙන්න මේ Huda Beauty එකේ මෙන්න මේ ටික දැන් යම් හපුට කාලා වගේ ඉස්සරට පාවිච්චි කරලා ඒක යූස් කරනවා. ඒක අයිෂැඩෝ නම් හැමදාම මොනවද ලස්සන මම ඒක යූස් කරන කෙනෙක්.
හරි අපි දැන් කතා කරා ෆවුන්ඩේෂන් ගැන කන්සීලර් එතකොට අයිෂැඩෝ කොන්ටුවර් කරන ඒවා එතකොට බ්ලෂ් තවමනාද හයිලයිට් වලට මම යූස් කරන්නේ මෙන්න මේ බෙයා මිනරල්ස් කියන මේ එකේ හයිලයිට් එක මාරම ලස්සනයි. ඒක තමයි මගේ හයිලයිට් එක යූස් කරන්නේ මෙතන සමහරවිට. ඉතින් මම හිතනවා ඔක්කොම මගේ කවර් වුණා කියලා. කියන්නේ මේ මේකප් එකේ ওই ටික තමයි ගොඩක් වෙලාවට මේන්ලි දැනෙන්නේ. උඩ ලයින් එක. ඒක නම් මේ මම යූස් කර හිටියේ මේ මිස් රෝස් එකේ එකක්ද මිස් රෝස් එකේ අයිලයිනර් එකක් තියෙනවා. ඒක මාරම ෂෝක්. ඒක මට ඊට පස්සේ මට හම්බුනේම නෑ. ඊට පස්සේ මම යූස් කරපු එකක්වත් මම කැමති නැහැ. මේ ඊට පස්සේ මෙන්න මේක මට හම්බුණා. මොකක්ද කියලා මතක නෑ. මේ නැකිලා. මේකත් ලස්සනයි. මේකට මට තාම හරියන්න උඩ ලයින් එකක් තාම හම්බුනේ නැහැ. මම ගියාන එකකුත් යූස් කරලා තියෙනවා. නමුත් මෑත් එකකින් නම් ඒකත් මගේ ඇහැට හරියන්නේ නැහැ. ඒ කියන්නේ මම ආස වෝටර් ප්‍රූෆ් වගේ ඒවා යූස් කරන්න. මොකද මගේ ගොඩාක් මෙන්න මේ ඒරියා එකට දාඩිය දානවා. ඒක එතකොට අර සමහරවිට මෙන්න උඩ ගෑවෙනවානේ. අපි ගොඩක් සමහරවිට එළිය ෂූට්ස් මොන හරි තියෙනවා නම් මම ගානේ මේ උඩ ගෑවෙනවා. ඔයාලා දන්න හොඳ මේ උඩ අයිලයිනර් ලික්විඩ් පෙන් එකක් හොඳ පෙන් එකක් ගන්නවා නම් මට කමෙන්ට් කරන්න. ඒතර මම අතන try කරලා බලන්න. ඒ වගේම ඉතින් මේකෙන් මම use කරන brushes හරිම simple එක. මේක නම් මම ෂීන් එකෙන් ගෙනගෙන ගත්තේ. ෂීන් ඔයගොල්ලෝ දන්නේ නැහැ. ෂීන් කියලා. මේකෙන් ගෙනගත්ත මේ brush එක. ඊට පස්සේ මේක නම් ෂීලම් එකේ මේ මොකක් හරි original brush එකක් වෙන්න ඕනේ මම ගන්න කලින්. එතකොට powder වලට මේ powder puff එක use කරනවා. මේ ගාවට. එතකොට මෙන්න මේ අනම් ගෙනගත්ත කිව් එකෙන් තමයි මම දැන් highlight වලට use කරනවා. එතකොට මෙන්න මේ එක තමයි මම blush වලට use කරන්නේ. එතකොට මෙන්න මේ පොඩි brushes වලින් එක જાති brushes තියෙනවා. නම් යන එක එක පාට. ඒකයි තමයි eyeshadow වලට එක use කරන්නේ. ওই sponge එක. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ makeup products ටික. මේ daily use කරන සහ මේක තමයි use කරන setting spray එක. එහෙමයි transfer proof කියන්න බෑ. මොකද මගේ මං use කරන සමහර products තියෙනවා. ඒ කියන්නේ දැන් අර එකක් තියෙනවානේ මේ water based ඒවා oil based ඒවා ගාව උණු ඒ ඉතර drama එකක් ඇත්තට මේකක් ගැන ලොකුට ගන්න කෙනෙක් නෙමෙයි. මම සමහරවිට ඉතින් ගානේව වැරදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි විදියට mix වෙනවා වෙන්න පුළුවන්. නමුත් මම එම ලොකුවට මේකප් ගැන දන්නේ නැහැ. මම අර අතට හොයන එක අරන් ගන්න කෙනෙක් හින්දා මම ඒක ලොකුවට කන්සර්න් නැහැ. මොකද මගේ මේකප් ගොඩක් වෙලාවට මමමයි කරගන්නේ. ඉතින් මේක තමයි මට හරියන setting spray එක. ඔන්න ඉතින් අද දවසේ වීඩියෝ එක ඉවර කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා enjoy කරන්න ඇති කියලා මේ වීඩියෝ එක. සහ මම මුලදී කිව්වා වගේ මගෙන් මේකප් ප්‍රොඩක්ට්ස් ගැන සහ ඕනම දෙයක් ගැන අහන අයට මම ගොඩක් වෙලාවට උත්තර දෙනවා. මම රිප්ලයි කරන කෙනෙක්. ඉතින් එහෙම රිප්ලයි කරන්න බැරි වුණ කෙනෙක්ට තමයි අනිවාර්යෙන්ම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් ඔයගලන්ට යූස්ෆුල් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. සහ අනිත් දේ තමයි ගොඩක් අය ස්කින් කෙයාර් ගැන අහලා තියෙනවා. ඉතින් ස්කින් කෙයාර් ගැන කිව්වොත් මම ඇත්තටම යූස් කරන්නේ මේ Nature Secrets face wash එක. it's not a promotion. මට ඒගොල්ලන් ගෙවන්නේ නැහැ මේක පෙන්නනවා. නමුත් මම හැමදේම ඔයගලන්ට රිවිව් කරන නිසා මම කියන්නේ. ඉතින් මම යූස් කරන එකම face wash එක තමයි මෙන්න මේ papaya face wash එක. ඒක මම 2013 මම full heavy makeup දාන්න ගත්ත කාලේ ඉඳලම යූස් කරන එකම face wash එක ඕක. මට ඇත්තටම ඒක තරම් මට වෙන මොන මහා බ්‍රෑන්ඩ් එකකින් දුන්නත් face wash එක මට ඇත්තටම මම ආස නැහැ. ඒකෙන් තමයි මම මගේ මුළු මූණම ක්ලීන් කරන්නේ. ඊට අමතරව මම අර මැද හරියට කිව්වා මගේ මේ මස්කාරා මම රිමූව් කරන්නේ පෙට්‍රෝලියම් ජෙලි යූස් කරලා. ඒ වගේම සමහර අයිලයිනර් අර ගොඩාක් අපි මූණ හේදුවට පස්සේ කියන්නේ ෆේස් වොෂ් එකෙන් හේදුවට පස්සේ සමහරලාට අයිලයිනර් ඉතුරු වෙනවනේ. මම සාමාන්‍යයෙන්ම ආස නැහැ අර
අයිලයිනර් ඉතුරු වෙනවාට. ඉතින් මම ඒකත් වයිප් ඔෆ් කරන්නේ පෙට්‍රෝලියම් ජෙලි වලින්ම තමයි. අද දවසේ මගේ මේ වීඩියෝ එක බැලුව ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් මොන හරි මට ඔයාලට කියලා දෙන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට දාන්න අවස්ථාව තියෙනවා. ඒතර මටත් මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සහ අනිත් එක තමයි අයිලයිනර්. අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න උඩ ගාන කියන අයිලයිනර් ලික්විඩ් අයිලයිනර් එකක් මොන හරි ඔයගලන් යූස් කරන හොඳ අයිලයිනර් එකක් තියෙනවා නම් මට අනිවාර්යෙන් කියන්න. මමත් යූස් කරලා බලන්නම් සහ ඔයගලන්ට කියන්නම් කොහොමද කියලා. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් කවින් ජාතිකාගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ සහ එක fun videos ඒ වගේම අපේ දනිතුක්කත් videos ටිකක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කවින් ජාතිකාගේ YouTube channel එකට. ඉතින් අදට මම ගිහින් යන්නම්. Love you.